කොහොමද ඉතින් ගොඩක් දවසින් වල හම්බෙන්න ආවේ. ඉතින් අද මම වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ RX 38ක ප්‍රයිස් එක. ඉතින් කම්පැනි හතරක තියෙන RX 38ක ප්‍රයිස් එක අද මම කතා කරනවා ඔයාලත් එක්ක. ඉතින් ඒකෙදී තව දෙයක් කියන්න ඕනේ. දැන් අද මම වීඩියෝ එක කරන්නේ 2025 අප්‍රේල් 3 වෙනිදා. ඉතින් ඔයාලා දන්නා අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වෙනවා. ඉතින් ඒකටත් ඔයාලට ගැලපෙන හොඳ ටික එකක් තෝරගන්න, ප්‍රයිස් එක දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ අද ලිකර් වල මගේ සියලුම විස්තර ලබා දුන්නේ නිව් මොරටුව ලිකර් ෂොප් එකකින්. ඉතින් ඒකේ විස්තර උදාහරණ තමයි මට මේකේ අද සියලුම තොරතුරු ලබා දුන්නේ. ඒ කියන්නේ මිල ලිකර් වල ෆොටෝස් සහ ඒ වගේ මිල ගණන් ඔහු තමයි මට ලබා දුන්නේ. ඉතින් ඔයාලා මොරටුවට ජීවත් වෙන කෙනෙක් නම් ඔහුව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔහුගේ WhatsApp නම්බර් එක මම පැත්තකින් දාලා තියෙනවා. ඉතින් ඔයාලට එයාගේ Facebook page එක තියෙනවා. ඒකත් follow කරගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට තව තොරතුරු ලිකර් ගැන දැනගන්න පුළුවන්. ඉතින් මේකෙදි මුලින්ම ඔහුට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මට මේ වීඩියෝ එක කරන්න සම්පූර්ණ තොරතුරු ලබා දුන්නේ ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු මොනවද මේ ලිකර්ස් වර්ග සහ ඒ වගේ මිල ගණන් කියලා. මේ මුලින්ම තියෙනවා International Distill Limited Company එහෙම නැත්නම් IDL ලගේ තියෙන RX වර්ග කීපයක් බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා Club 7 RX එක මේක රුපියල් 2950ක් වෙනවා. මේක alcohol percentage 8ක් තියෙනවා. ඊළඟට තියෙනවා Green Label RX එක රුපියල් 3300ක් වෙනවා. මේක alcohol percentage 30ක් වෙනවා. ඊළඟට තියෙනවා White Label RX එක රුපියල් 3720ක් වෙනවා. මේක alcohol percentage 30ක් වෙනවා. ඊළඟට තියෙනවා Black Label RX එක IDL ලගේ මේක රුපියල් 3700ක් වෙනවා. මේක alcohol percentage 33.5ක් වෙනවා. ඊළඟට තියෙනවා white diamond RX එක රුපියල් 4220ක් වෙනවා. මේක alcohol percentage 33.5ක් වෙනවා. ඊළඟට තියෙනවා blue sapphire RX එක රුපියල් 4000ක් වෙනවා. මේක alcohol percentage 33.5ක් වෙනවා. ඊළඟට තියෙනවා gold label එක මේක රුපියල් 4620ක් වෙනවා. මේක alcohol percentage 34ක් තියෙනවා. ඊළඟට තියෙන all cask එක මේක රුපියල් 4650ක් වෙනවා. මේකේ alcohol percentage 34ක් වෙනවා. ඊළඟට තියෙන white diamond RX එක මේක රුපියල් 4220ක් වෙනවා. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙන සූර්යා කියලා RX එකක් මේක රුපියල් 4700ක් වෙනවා. මේක alcohol percentage 34ක් වෙනවා. ඊළඟට තියෙන old RX එකක් IDL එක මේක රුපියල් 4250ක් වෙනවා. මේකේ alcohol percentage 37ක් වෙනවා. ඊළඟට තියෙන old reserve 47 කියලා මේක රුපියල් 7800ක් වෙනවා. මේක alcohol percentage 47ක් වෙනවා. ඊළඟට තියෙන old reserve 34 එක මේක රුපියල් 4900ක් වෙනවා. මේක alcohol percentage 34ක් වෙනවා. ඊළඟට තියෙනවා Ultima කියලා එකක් ඒක රුපියල් 16950ක් වෙනවා. මේක alcohol percentage 40ක් වෙනවා. ඉතින් ඔය RX ටික තමයි අද බලා ගන්න පුළුවන් මේ IDL එක. ඊළඟට බලමු Rockland Distill ලගේ මොනවද තියෙන RX වර්ග කියලා. ඉතින් එයාලගේ තියෙන මුලින්ම Navy Seal කියලා එකක් මේක රුපියල් 3580යි. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා 3 star කියලා එකක් මේක රුපියල් 3680යි. මේක alcohol percentage 37ක් තියෙනවා. ඊළඟට තියෙනවා EX extra special එක මේක රුපියල් 3680යි. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙන EX white RX එක මේක රුපියල් 3880යි. මේකේ alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා Paradise මේක රුපියල් 3750යි. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා old RX එකක් මේක රුපියල් 4150යි. මේකේ alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා Governor Special මේක රුපියල් 4150යි. මේකේ alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා Double Distill මේක රුපියල් 4600යි. මේකේ alcohol percentage 37.2ක් තියෙනවා. ඊළඟට තියෙනවා old RX එකේ මේක රුපියල් 4430යි. මේකේ alcohol percentage 34ක් තියෙනවා. ඊළඟට තියෙනවා Hull Mill මේක රුපියල් 4700යි. මේකේ alcohol percentage 34ක් තියෙනවා. ඊළඟට තියෙනවා VAT 9 එක මේක රුපියල් 5400යි. මේක alcohol percentage 34ක් තියෙනවා. ඊළඟට තියෙනවා VAT 9 එක මේක රුපියල් 4650යි. මේක alcohol percentage 34.2ක් තියෙනවා. ඊළඟට තියෙනවා Signature Distill කියන කම්පැනියෙන් අපිට ලබා දීලා තියෙන alcohol බලමු RX වර්ග මොනවද කියලා. ඉතින් මුලින්ම තියෙනවා white RX එක රුපියල් 3250යි. මේක alcohol percentage 36.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා Super Power කියලා alcohol එක RX එකක් මේක රුපියල් 3600යි. මේක alcohol percentage 33.5යි. ඊළඟට තියෙනවා Navy Strong කියලා මේක රුපියල් 3580යි. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා Genus Special Reserve එක මේක රුපියල් 4950යි. මේක alcohol percentage 33.5ක් තියෙනවා. ඊළඟට තියෙනවා The Gentleman's Premium කියලා මේක රුපියල් 4250යි. මේක alcohol percentage 34ක් තියෙනවා. ඊළඟට තියෙනවා Splash කියන එක මේක රුපියල් 5100යි. මේක alcohol percentage 40ක් තියෙනවා.
ඊළඟට බලමු ඌව ග්ලේන් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් අපිට ලබා දීලා තියෙන රැක් වර්ග මොනවද කියලා. ඒ කට්ටිය තියෙන VAT 9 VAT 6 කියලා එකක්. මේක රුපියල් 3850යි. මේක ඇල්කොහොල් පර්සන්ටේජ් 35ක් තියෙනවා. ඊළඟට තියෙනවා VA Distillers ලගේ තියෙන ප්‍රයිවට් ලිමිටඩ් එකේ තියෙන ඇල්කොහොල් මොනවද කියලා බලමු. ඒ කට්ටිය තියෙනවා Seagull White එක මේක රුපියල් 3100යි. මේක ඇල්කොහොල් පර්සන්ටේජ් 30.5යි. ඊළඟට තියෙනවා Black Super කියලා එකක්. මේක රුපියල් 3680යි. මේක ඇල්කොහොල් පර්සන්ටේජ් 34ක් වෙනවා. ඊළඟට තියෙනවා VA Black එක මේක රුපියල් 3600යි. මේක ඇල්කොහොල් පර්සන්ටේජ් 34ක් තියෙනවා. ඊළඟට තියෙනවා VA Black Premium එක මේක රුපියල් 3700යි. මේක ඇල්කොහොල් පර්සන්ටේජ් 34ක් තියෙනවා. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. මම හිතනවා ඔයාලට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා අලුත් අවුරුද්දේදී ලික එකක් තෝරගන්න. ලික එකක් ස්පෙෂලි රැක් එකක් තෝරගන්න කලින් ඒකේ මිල ඔයාලා දැනගෙන යන එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක ඇත්තටම මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි. ඇත්තටම මම මේකේදී යම්කිසි රැක් වල මිල භාවිත කියන්නේ බොන අයට යම්කිසි අදහසක් ගැනීමේ අරමුණින් තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් ඔයා වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඉක්මනට හමු වෙන බලාපොරොත්තු වෙමු. සමගොන්න එහෙනම් හැමෝටම ජයෙන් ජය.